හිටියාද ඊශ්‍රායලය සහ ඉරානය මිතුරන් වෙලා හිටපු කාලයක් තිබුණා. ඇත්තටම ඉරානය කිව්වට ඒ කාලේ ඉරානය හැඳින්වුවේ පර්ෂියාව කියලා. පර්ෂියාවේ අධිරාජ්‍ය ඊශ්‍රායලට ගොඩක් උදව් කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 650 සහ 570 අතර කාලේ හිටපු ජෙරමියා දිවස් ප්‍රසාදිවරයාත් ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ හිටපු යෙසායා දිවස් ප්‍රසාදිවරයාත් මේ පර්ෂියානු අධිරාජ්‍ය ගැන නම්ගම් සහිතව ඊශ්‍රායල් ජනතාවට උදව් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකම ඔබ දන්නවා බැබිලෝනියාව විප්‍රවාසය. ඒ කියන්නේ බැබිලෝනියාව ඒ කියන්නේ ඉරාකයේ හිටපු නෙබුකඩ්නසාර් කියන රජතුමා අධිරාජ්‍ය ඊශ්‍රායලය ආක්‍රමණය කර ජෙරුසලම් වට කරනවා. මාස 30ක් තිස්සේ ජෙරුසලම් වට කරන් ඉඳලා ජෙරුසලම යටත් කරගන්නවා. ඒ විතරක් නෙමෙයි නෙබුකඩ්නසාර් රජතුමා ගාසාව සම්පූර්ණයෙන් සමූල ඝාතනය කරනවා. ඔබ දන්නවා ගාසාවේ හිටියේ පිලිස්තිවරු කියලා. පිලිස්තිවරු කියන්නේ මම කලින් වීඩියෝ වල විවිධ වාර ගණනක් කියලා තියෙනවා. පිලිස්තිවරු කියන්නේ අරාබි ජාතිකයෝ නෙමෙයි. ඒගොල්ලෝ ග්‍රීක සම්භාවයක් තියෙන කොට්ටාශයක්. එතකොට ඒගොල්ලන්ට පිලිස්තිවරු කියලා කියනවා. එතකොට ඔය දාවිද් රජතුමා සටන් කරේ පිලිස්තිවරුත් එක්ක ගොලායත් කියන්නේ ඒ පිලිස්තිවරුන් හිටපු යෝධෙක්. එතකොට ගොලායත් යෝධයත් එක්ක තමයි දාවිද් රජතුමා කැටපෝලෙන් විදලා යුද ජයග්‍රහණය ගන්න. ඉතින් පිලිස්තිවරුන්ව සමූල ඝාතනය කරලා ජෙරුසලම යටත් කරගෙන ඊශ්‍රායල් ජනතාව පිටුවහල් කරනවා. පිටුවහල් කරලා ඒ විතරක් නෙමෙයි දේවමාලිකාව ජෙරුසලම් දේවමාලිකාවත් විනාශ කරනවා. බැබිලෝනියානු විප්‍රවාසය ගත්තම ක්‍රිස්තු පූර්ව 597ත් 538ත් කාලේ ගත්තම ඒ කාලය පුරාවටම වර්ෂ 70ක විතර කාලයක් මෙයාලව පිටුවහල් කරලා තියෙනවා ඊශ්‍රායල් ජනතාව. ඒතර ඔය කාලේ තමයි ක්‍රිස්තු පූර්ව 550 සයිරස් ද ග්‍රේට් පර්සියානු අධිරාජ්‍යයට දෙවියන් වහන්සේ කතා කරනවා. ඊශ්‍රායලට යන්න ජෙරුසලමට යන්න යටත් කරගන්න ඊශ්‍රායල් ජනතාව මුදා ගන්න කියලා. ඉතින් පර්ෂියානු අධිරාජ්‍ය බැබිලෝනියානු අධිරාජ්‍ය යටපත් කරගෙන ඊශ්‍රායල් ජනතාවට නැවත තමන්ගේ දේශයට එන්න ඉඩකඩ සලසනවා. ඒ විතරක් නෙමෙයි දේවමාලිගාව ගොඩනගන්න, පවුරු ගොඩනගන්න හැම දෙයකටම මේ පර්ෂියානු අධිරාජ්‍ය උදව් කරනවා. මේ අවස්ථාවේදී දෙවන දේවමාලිගාව ගොඩනගලා අවසන් කරන්නේ ක්‍රිස්තු පූර්ව 516 දී. මේ අවස්ථාවට නෙහෙමියා සහ සෙරුබාබෙල් කියන යුදෙව් ජාතිකයන් දෙදෙනා මූලිකත්වයෙන් කටයුතු කරනවා. ක්‍රිස්තු පූර්ව 330 වෙනකම් පර්ෂියානු අධිරාජ්‍ය පැවතුණා. ඊට පස්සේ මහා ඇලෙක්සැන්ඩර් රජතුමා අධිරාජ්‍ය යටත් කර ගැනීමෙන් පර්ෂියානු අධිරාජ්‍ය නිමාවට පත් වෙනවා. ඉතින් ඒ කාලේ ඉඳලම පර්ෂියාවයි ඊශ්‍රායලය කියන්නේ ඉතා හොඳ මිතුරන්. ඉතින් අද කාලේ වගේ නෙමෙයි. අතරම මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්න ගන්නේ ඉරානය යටත් කරගන්නවා මුස්ලිම් අන්තවාදී පාලකයන්. එතකොට ඔය පළවෙනි අයතුල්ලත් ඇවිල්ලා පැරිසිය රැකවන්න ගත්තු එක්කෙනෙක්. එතකොට පැරිසියේ ප්‍රංශයේ තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී ඒවා භුක්ති විඳිමින් තමුන්ගේ දැඩි මතධාරී පරිපාලනයක් ඉරානය තුල ආරම්භ කරා. එතකොට ඉරානයේ තිබුණේ ඇත්තටම නිදහස් වටපිටාව. අද කාලේ යුරෝපයේ තියෙනා වගේ තමයි මේ ඉරානයේ තිබුණේ. ඉතින් එහෙම තියෙනකොට මුස්ලිම් අන්තවාදී විසින් යටත් කරගන්නවා. එදා ඉඳලම මේ අයතුල්ලාගේ බලාපොරොත්තුව වුණේ ඊශ්‍රායලය විනාශ කිරීම. මොකද 1948 නිදහස් යුද්ධයෙන් පස්සේ කියන්නේ ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා තමන් නිදහස් රාජ්‍යයක් ඊශ්‍රායලය කියලා එතකම් පලස්තීනය වෙලා තිබිච්ච ක්‍රිස්තු වර්ෂ 70 දී රෝම අධිරාජ්‍ය දෙවන දේවමාලිගාව විනාශ කරලා ඊශ්‍රායලයේ තිබිච්ච නම සිරියා ඩි පලස්ටිනා කියලා කරලා ඒ වුණාට පස්සේ විවිධ අධිරාජ්‍යයන් ඊශ්‍රායල් දේශය පාලනය කරා. රෝම අධිරාජ්‍ය, ඔටෝමන් අධිරාජ්‍ය, ඒ වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය මේ හැම රටවල් ටික පාලනය කරා. ඊට පස්සේ 1948 ලංකාවට නිදහස හම්බ වෙනකොට ඊශ්‍රායලටත් නිදහස හම්බුණා මාස කිහිපයකට පස්සේ 9 මාසෙ. එතකොට එදා දේශයට නමක් අවශ්‍ය වෙලා තිබුණා.
මොකද පලස්තීනය කියන්නේ පැලස්තීන් කියන්නේ ඊශ්‍රායල් තිබිච්ච නම නෙමෙයි. එතකොට නමුත් ඊශ්‍රායල් ජාතිය තිබුණා. එතකොට ඒ ජාතිය නමින්ම ඊශ්‍රායල් කියලා රට බිහි කරා. රට බිහිම. එතකොට ඕකට නිසා තමයි වටේ අරාබි රටවල් ඔක්කොම එකතු වෙලා ඊශ්‍රායල්ට යුද්ධ ප්‍රකාශ කරේ. මේ කිසිම යුද්ධයක් ඊශ්‍රායල් ආරම්භ කරපු එකක් නෙමෙයි. ඒ යුද්ධ ප්‍රකාශ කිරීමත් සමගම රටවල් වටේ රටවල් එක ඔක්කොම එකතු වෙලා පහර දෙන්න පටන් ගත්තා. ඒ යුද්ධේ ඉඳලම මෙතක්කල් හැම යුද්ධයක්ම ඊශ්‍රායල් ජයග්‍රහණය කළා තියෙනවා. ඊශ්‍රායල් යුද්ධ ජයග්‍රහණය කිරීම විතර මට හිතා ගන්න බෑ. සමහර අය කියනවා ඇමරිකාවේ සහයෝගය නැත්තම් ඊශ්‍රායල් නෑ කියලා. නමුත් ඊශ්‍රායල් මිනිස්සුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් බලනකොට මේ රට මෙහෙම පවතින්න ඒකම හේතුවක් වෙනවා. යුද්ධයක් යනකොට මේ නගරේ තනින් තන සංවර්ධන කටයුතු යනවා. හැම පාරක්ම නවීකරණය කරනවා. අලුතෙන් රේල් පාරවල් හැදෙනවා. ඔබලා කියන මේ ලයිට් රේල් එක මේවා සම්පූර්ණයෙන් නගරය ආවරණය කරන්න ලොකු සැලැස්මක් මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. ඒ හැම එකක්ම මේ වෙනකන් යනවා. ඉතින් අර නිසාම ඊශ්‍රායල් විනාශ කරන්න river to the sea Palestine to be free කියන ඒ සංකල්පය. එහෙම නැත්නම් death to Israel death to America කියන ස්ලෝගන් එක. ඒක තමයි කියන්නේ. ඉතින් ඒ නිසාම මේ මුල්ලාවරු එහෙම නැත්නම් ඔය අයතුල්ලා ඊශ්‍රායල් විනාශ කරන්න හමාස් හුති හිස්බුල්ලා මේ සංවිධාන වලට ආධාර කරනවා. අභියායද සපයන අරමුදල සපයනවා. ඉතින් මේ ශස්ත්‍රවාදී සංවිධාන එකතු වෙලා 1900 මේ නිදහස ලැබු දවසේ ඉඳලම හැමදාම මේ රටේ යුද්ධ තියෙනවා. ඒතකොට ඒ යුද්ධ වලට මුහුණ දෙන්න මෙහි යටිතල පහසුකම් හදලා තියෙනවා. මේ භූගතව තියෙන ආරක්ෂිත කුටි එහෙම නැත්නම් තට්ටු නිවාසවල දැන් මම ඉන්න බිල්ඩින් එකේ තට්ටු 15. ඒතකොට ඒ තට්ටු හැම ෆ්ලෝර් එකකටම අධ්‍යාරක්ෂිත කාමරයක් තියෙනවා. ඉතින් එහෙම දේවල් හදලා තියෙනවා. මේ ඔරොත්තු දෙන්න බිල්ඩින් විනාශ වෙනවා. 100 මිසයිල 100ක් එනකොට 10ක් විතර ඒ ආරක්ෂක පද්ධති පෞචු කරගෙන එනවා. 100%ක් හැම එකක්ම විනාශ වෙන්නේ නැහැ. ඒකයි යථාර්ථයක්. ඉතින් වාහන විනාශ වෙලා තියෙනවා. සමහර කල ගොඩනැගිලි විනාශ වෙලා තියෙනවා. ඉතින් ඊශ්‍රායලය කියන්නේ ඔය වත්කම් වලට වඩා මිනිස් ජීවිතය ආරක්ෂා කරන්න තමයි ඒගොල්ලෝ හැම විටම උත්සාහ කරන්නේ. ඉතින් අපි රැකියා කටයුතු කරන අතරතුරත් නිතරම කියන්නේ ආරක්ෂාව. ඒ දේවල්ට තමයි අපි යොමු කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔය රූපවාහිනියේ පෙන්වන තරම් සමාජ මාධ්‍ය කියන තරම් ඊශ්‍රායලට හානියක් වෙලා නැහැ. ඊශ්‍රායලය අදත් හෙටත් වතුවටත් තියෙනවා. මම මේ රැඳෙන්නේ ජෙරුසලම් නගර මැදේ මෑතකදී ජෙරුසලම් නගර සභාව මගින් ස්ථාපිත කරපු ජෙරුසලම් කියන නාමය සඳහන් සිලින්ඩරාකාර පුවරුවක්. ඒකේ විවිධ භාෂාවන් වලින් ජෙරුසලම නම සඳහන් කරලා තියෙනවා. හිබ්‍රු භාෂාවෙන් මම හිතන්නේ ඒගොල්ලෝ ට්‍රාන්ස්ලේෂන් එක අරගෙන තියෙන්නේ. හිබ්‍රු භාෂාවෙන් යෙරුෂලයිම් කියලා තියෙන්නේ. එතකොට සිංහලෙන් මෙතන සඳහන් වෙලා තියෙන්නේ යෙරුසලම් කියලා. අපි ජෙරුසලම් කියලා කියන්නේ ජේ වලින් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන නාමය. ඇත්තටම හීබ්‍රු භාෂාවෙන් කියන්නේ යෙරුෂලයිම් කියලා. එතකොට ඒ නිසා තමයි මෙතන මේ පූර්ව මේ විදිහට සඳහන් වෙලා තියෙන්නේ. මේ ඒ පූර්ව තියෙන්නේ මෙතන I love Jerusalem කියලා ඔබට මම කලින් වීඩියෝස් වල පෙන්වලා ඇති. අන්න ඒ ස්ථානයේ පිටුපසින් තමයි ඒ නව නාම පූර්වන් සකස් කරලා තියෙන්නේ. මේ වෙනකොට ජෙරුසලමේ තත්ත්වය ගත්තොත් එහෙම සෑම දෙයක්ම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. බස් රථ ඒ වගේම ජෙරුසලමේ ගමන් සගයා සැහැල්ලු දුම්රිය මේ හැම එකක්ම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. ඉඳලා හිටලා සයිරන් එකක් වදිනවා. ඒ
හැම එකක්ම 95%කට වඩා ගුවන් දීම විනාශ කරන්න ඊශ්‍රායලයේ තියෙන ගුවන් ආරක්ෂක පද්ධති සමත් වෙලා තියෙනවා. ඉතින් සමාජ මාධ්‍යයේ ඊශ්‍රායලය ගැන කොහොම කිව්වත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල ඊශ්‍රායලය ගැන කොහොම කිව්වත් ඔය කියන විදිහට සිද්ධ වෙලා නම් අද මෙතන මමත් මැරිලා. ඇත්තටම කියන්න කනගාටුයි ඊශ්‍රායලය ගැන පුදුම වෛරයකින් සමහර ලංකාවේ මිනිස්සු කටයුතු කරන්නේ. සමාජ මාධ්‍ය තුළ අපේ කරන රැකියාව ගැන බොහොම පහත් අන්දමින් කතා කරලා තියෙනවා. ඇත්තටම ඒක ගැන හරි කනගාටුයි. ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා මට කියන්න බෑ මෙතන මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බෑ. මේ මගේ YouTube channel එක ඒකට හදපු එකක් නෙමෙයි. ඒ නිසා ඒ දේවල් මට කියන්න බෑ ඇත්තටම. බොහොම කනගාටුවක් දැනෙනවා. අපේ මුස්ලිම් සහෝදරයන් විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට ඊශ්‍රායලට ඒ ගන්න බැරුව හිටපු අය. සමහරක් වෙලාවට මෙහි ඉන්න අපි මේ දේවල් ඔක්කොම කඩා වැටිලා ඊශ්‍රායලයේ සමතලා වෙලා ආපහු ලංකාවට එනකම් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ගැන ඇත්තටම කනගාටුයි. මේ බලන්න මේ ලයිට් රේල් එක වැඩ කරනවා. ඉතින් මම අද උදේ දේවස්ථානයට ආවේ මේ ලයිට් රේල් එක නැගලා. ඉතින් මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. මිනිස්සු තමුන්ගේ දෛනික වැඩ කටයුතු රාජකාරී කටයුතු කරනවා. ගමනාගමනය සිද්ධ වෙනවා. මෝටර් රථ වාහන ගමන් කරන පාරේ මේ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. ඉතින් ඇතරම අර ඒ දේවල් ගැන හරි කනගාටුවක් දැනෙනවා. ඉතින් මොනවා කරන්නද? බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මොකද මේ යුද්ධය ඇත්තටම සාධාරණීකරණය කරන්න බෑ. යුද්ධය නොවිය යුතු දෙයක්. නමුත් සුදු බයිබලෙත් සඳහන් කරලා තියෙනවා සාමයට කාලයක් සහ යුද්ධයට කාලයක් තියෙනවා කියලා. ඉතින් මේ යුද්ධ කාලේ. ඉතින් අපි හැමෝම පරිස්සම් වෙලා ඉන්නවා. ලංකාවට සෑහෙන බලපාලා තියෙනවා මේ යුද්ධය විශේෂයෙන්ම ගෑස් ඉන්ධන ඒ සම්බන්ධයෙන් අපේ පාලනයෙන් තොරවයි තියෙන්නේ. බොහෝ විට මෙහෙන් කියන විදිහට සමහරක් වෙලාවට තව සතියක් දෙකක් මේ යුද්ධයේ ඉදිරියට ඇදෙන්න පුළුවන්. කවුරුවත් ආපස්සට අඩියක් තියෙන පාටක් පේන්න නැහැ. ඔබට නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ඉරානයේ ඉස්ලාමීය අන්තවාදී පාලනය 1970 ගණන් වල විප්ලවයකින් බලය ගත්තට පස්සේ එදා ඉඳලම බැලුවේ මේ යුදෙව් රාජ්‍ය විනාශ කරන්න. එතකොට ඒ නිසාම තමයි ඒගොල්ලෝ හමාස් සංවිධානයට, හිස්බුල්ලා සංවිධානයට, හූති ත්‍රස්තවාදී සංවිධානවලට අවියායුධ සපයමින් මුදල් ලබා දෙමින් මේ හැම දෙයක්ම කරේ මේ යුදෙව් රාජ්‍යයේ විනාශය බලාපොරොත්තු වෙයි. නමුත් ඒක එහෙම සිද්ධ වුණේ නැහැ. ඒක එහෙම සිද්ධ වෙනවා වෙනුවට උනේ ඊශ්‍රායලයේ දවසින් දවස දියුණු වෙච්ච එක. ඉතින් අනිත් රටවල් සේරම කඩා වැටෙනකොට ආර්ථිකව කඩා වැටෙනකොට අපේ රටේට එහෙම යුද්ධයක් ආවොත් මේ වෙලාවේ ඇත්තටම ආර්ථික කඩා වැටෙනවා. ඒ වගේම දැන් හෝමුස් සමුද්‍ර සංධියේ ප්‍රශ්නයත් එක්ක ලංකාවේ ඉන්ධන එන එක නැතුව ගියාම ඒක ලංකාවේ ආර්ථිකයට ගොඩක් බලපාලා දෙනවා. හැබැයි මේ ඊශ්‍රායලය 1948 ඒ නිදහස ප්‍රකාශ කරලා පළවෙනි අවුරුද්දේ දවසේ ඉඳන්ම යුද්ධවලට මුහුණ දීපු රටක්. එතකොට ඒ පළවෙනි යුද්ධයටත් රුසියාව සහයෝගය දීලා තියෙනවා අරාබි රටවල්වලට. ඉතින් අරාබි රටවල් 7ක් එකතු වෙලා ඊශ්‍රායලට ප්‍රහාර එල්ල කරනකොට ඊශ්‍රායල නොසලී ඒවට මෙවුණ දීලා අද මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇත්තට මේක දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් එක්ක ඉන්න ඕන දෙයක්.
එහෙම නැතිව තියෙනවා නම් මේ දේවල් මෙලහකට දෙවියන් වහන්සේ කැමැත්ත ඊශ්‍රායලයේ විනාශ වෙනවා දකින්න නම් ඒක මේ වෙනකොට වෙලා තියෙන්න ඕන. ඇත්තටම එහෙම වෙලා නැහැ. දවසින් දවස දියුණු වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. ලංකාවේ විශාල පිරිසකට රැකියා අවස්ථා ලබා දීලා තියෙන විශේෂ තෝතැන්නක් වෙලා තියෙනවා ඊශ්‍රායලයේ. කලාපය අනිත් රටවල් එක්ක බලපුවම විශේෂයෙන්ම යුරෝපය ගත්තත් යුරෝපයටත් වඩා ඉහළ වැටුපක් ඊශ්‍රායලය අපිට ලබා දෙනවා. ඇත්තටම විශේෂයෙන්ම සාතු සේවා රැකියාව කියපුවාම ලෝකයේ තියෙන උතුම් රැකියාවලින් එකක්. තමන්ගේ දෛනික කටයුතු තමන්ට කරගන්න බැරි වෙච්චම් ඒ දේවල් කරන්න සහාය වෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම මානුෂීය වශයෙන් අති උසස් රැකියාවක්. එතකොට කන්ස්ට්‍රක්ෂන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඒ වගේම සුපිරි වෙළඳසල් සහ හෝටල් ක්ෂේත්‍රයේ අලුතෙන් ආරම්භ වුණා. මේ වගේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකත් ඇත්තටම ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට සාතු සේවා රැකියාව විතරනේ ලැබිලා තියලා තිබුණේ. ගොඩක් වෙලාවට කෘෂිකර්ම ක්ෂේත්‍රෙත් මුල් වශයෙන් අවස්ථාව ලැබිලා දීලා තිබුණා. නමුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගොඩක් ආවේ මේ පලස්තීන ජාතිකයන් තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රයට ඊශ්‍රායලයේ රැකියා වලට පැමුණුනේ. නමුත් හමාස් සංවිධානය කරපු මොලේ හොඳ නැති ක්‍රියාව නිසා පලස්තීන ජනතාවට ඒ රැකියා අවස්ථා නැති වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අවස්ථාව තමයි අපේ ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියානුවන්ට බොහෝ වෙලාවට ලැබිලා තියෙන්නේ. ඉතින් තවත් වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. සුබ දවසක්. යසුපීටයි.